යාළුවනේ එහෙනම් අපි බලමු කොහොමද මඩු මාළු කරිය හදන්නේ කියලා. හොඳට හොදලා පොතු ඉවත් කරගත්තු මඩු මාළු 250ක් මෙතන තියෙනවා. මේ මඩු මාළු වල පොත්තේ වැලි තියෙනවා. මේක පොත්ත මම නම් මේ මාළු ගන්න තැනින්ම පොත්ත ගහගෙන එනවා. ඔයාලට එහෙම නොලැබුණොත් මේ උණු වතුර ටිකක් උණු කරලා මාළු එකට දාලා පිහිය ටික වෙලාවක් තියලා පිහියෙන් සූරලා අරින්න පුළුවන්. ඊට පස්සේ අපිට තව අවශ්‍ය වෙනවා උණ රම්පි කරපිංචා, අමු මිරිස් දිගටට පලාගෙන, ලොකු ලුණු හෝ රතු ලුණු ගෙඩියක් ලියාගෙන, සුදු ලුණු හේන් වෙන්න, ගොර කිචි 2-3ක් කරපිංචා. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය කරන 3-5 ටික හදාගන්නේ කොහොමද කියලා බලමු. 3-5 බෙදලා තමයි සාමාන්‍යයෙන් මඩු මාළු හදන්නේ. මේ මිරිස් මෙතන මිරිස් තියෙනවා. මේ මිරිස් කරල්ලම වේලිච්ච මිරිස් කරල් කිහිපයක් ගන්න. ගම් මිරිස් ටිකක් දාන්න. ඒක හොඳට රන්වන් පාට වෙනකන් බදින්න ඕනේ. ඔයාලා ඉස්සෙල්ලම මිරිස් ටික මේ බෙද ගන්න. මොකද නැත්තම් අනිත් 3-5 ඉක්මනට බෙදනවා මිරිස් ටික බෙදෙන්නේ නැහැ. මිරිස් හොඳට රන්වන් පාට වෙන්න ඕනේ. ඊට පස්සේ තව අපිට අවශ්‍ය වෙනවා එන්සල් එකක්, කරාබු නැට්ටක්, කුරුඳු පොත්තක්. ඊට පස්සේ මේ කොත්තමල්ලි ටිකක්, උළුහාල්, අමු උළුහාල් ඇට ටිකක්, හාල් ඇට ටිකක්, මහදුරු පොඩ්ඩක්, තේ හැඳි භාගි ගන්න මාළු 250කට සෑහෙන්න. මේ හීන්දුරු, තව පොල් ටිකක් ඕනේ. එහෙනම් ඉතින් දැන් අපි බලමු කොහොමද 3-5 ටික ඉස්සෙල්ලා හදාගන්නේ කියලා. මිරිස් ටික දැන් බැදිලා තියෙන්නේ. මේකට කරාබුනෙට් ඉන්සල්, කොත්තමල්ලි, ඔක්කොම හොඳට රන්වන් පාට වෙන්න වදින්න ඕනේ. මේක ගල්ලේ අඹර ගන්නව නම් තමයි රස. නමුත් මට පැන්ටි ඇතුලේ මේ මිරිස් ගල නැහැ එළියේ තියෙන්නේ. ඉතින් මම ග්‍රයින්ඩර් කප් එකට දාලා තමයි මේක කොටා ගන්නේ. හාලට් ටික, මහදුරු, හීන්දුරු අපි දැන් දාන්නේ නැහැ. පොල් ටිකක් මේ උළුහාල් ටිකක් මේක හොඳට බෙදලා තමයි රයිස් කරගන්නේ. දැන් පොල් දාලා පොල් ටිකක් රන්වන් පාට වෙනකන් බෙද ගන්න ඕනේ. උළුහාලට දාන්නේ අන්තිමටමයි. දැන් තාම උළුහාල් දාන්නේ නැහැ. පොල් ටික ලස්සනම රන්වන් පාට වෙනකන්ම බදින්න ඕනේ. විනාඩි 2-3කට පස්සේ මේ පොල් දාලා උළුහාල් දාලා මේ ලස්සන පාටට එන්න බෙදිච්ච 3-5 ටික දැන් මේක ග්‍රයින්ඩර් කප් එකට දාලා කොටා ගන්න තියෙනවා. ඔයාලට මිරිස් ගල තියෙනවා නම් මිරිස් ගල යඹර ගන්න. ඒක වඩාත් රසවත් කරි එක මේ හොඳ ලස්සනට හැදෙනවා එතකොට. එහෙනම් අපි මේක ග්‍රයින්ඩර් කප් එකට දාලා ග්‍රයින්ඩරේට අල්ලගනිමු. මේ තියෙන්නේ මම දැන් ග්‍රයින්ඩර් ගත්ත 3-5 ටික. මම මේකට වතුර ටිකක් දාලා පේස්ට් එකක් විදිහට තමයි ග්‍රයින්ඩර් කරගත්තේ. නැත්නම් හීනියට කෙටෙන්නේ නැහැ. මේ මොකද පොල් දාපු නිසා. ඉතින් ඔයාලත් වතුර පොඩ්ඩක් දදා ඒ ප්‍රමාණය කෙටෙන ප්‍රමාණය බල හොඳට කොටා ගන්න. දැන් මේක මාළු ටිකට දාලා හොඳට අත ගා ගන්න තියෙන්නේ. අපි බලමු කොහොමද මාළු ටිකට දාලා අත ගන්න කියලා. මම ලුණු දාලා තිබුණේ මාළු ටිකට. හොදලා ඉවර වෙලා ලුණු දාලා තිබුණේ. දැන් මේක අපිට හදා ගන්න
තියෙන්නේ. ඊළඟ පියවර මම කියලා දෙන්නම්. දැන් යාළුවනේ මාළු ටික දාගන්න ඕනේ මේ කට්ටියට. මේවට තෙල් මුකුත් දාන්නේ නැහැ හොඳේ. දැන් රම්පේ කරපිංච තෙලට දාලා එහෙම මේ අවශ්‍ය නැහැ. මොකද මේ මාළු වලත් හොඳටම තෙල් තියෙනවා. ඉතින් මේකට අපි සුදු ලූණු, ගොරක, රතු ලූණු, ලොකු ලූණු, අමු මිරිස්, රම්පා, කරපිංච. සුදු ලූණු වැඩි වුණාට කමක් නැහැ. මොකද මේ සුදු ලූණු වල ගුණ තියෙනව නිසා මේ මාළු වලට වැඩිපුර දැම්මට කමක් නැහැ. දැන් මේකට වතුර දාලා තගා ගන්න. මේ තියෙන වතුර දාලා තගාගත්ත මාළු කරිය දැන් මේකට ගින්දර දාලා විනාඩි 10ක් හෝ 15ක් උයා ගන්න ඕනේ. වහලා විනාඩි 10ක් 15ක් තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද මාළු හොද්ද කියලා. මේ තියෙන විනාඩි 15කට පස්සේ මගේ මඩු මාළු කරි එක. ඉතින් දැන් මේක හොඳටම තැම්බිලා තියෙන. ඉතින් ඔයාලට හොද්ද වැඩි නම් තව හිඳව ගන්න පුළුවන්. හොද්ද වැඩියෙන් ඕනනම් විලාසන ලිප ඔෆ් කරගන්න පුළුවන්. දැන් මේ හොඳටම හැදිලා රසට හොඳට ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලත් හදලා කාලා බලලා රස නම් මට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. බොහොම ස්තුතියි ගිහින් එන්න. යාළුවනේ එහෙනම් අපි බලමු කොහොමද මඩු මාළු කරිය හදන්නේ කියලා. හොඳට හොදලා පොතු ඉවත් කරගත්තු මඩු මාළු 250ක් මෙතන තියෙනවා. මේ මඩු මාළු වල පොත්තේ වැලි තියෙනවා. මේක පොත්ත මම නම් මේ මාළු ගන්න තැනින්ම පොත්ත ගහගෙන එනවා. ඔයාලට එහෙම නොලැබුණොත් මේ උණු වතුර ටිකක් උණු කරලා මාළු එකට දාලා ටික වෙලාවක් තියලා පිහියෙන් සූරලා අරින්න පුළුවන්. ඊට පස්සේ අපිට තව අවශ්‍ය වෙනවා උණ රම්පි කරපිංචා, අමු මිරිස් දිගටට පලාගෙන, ලොකු ලූණු හෝ රතු ලූණු ගෙඩියක් ලියාගෙන, සුදු ලූණු හේන් වෙන්න, ගොරක ඉති 2-3ක් කරපිංචා. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය කරන 3-5 ටික හදාගන්නේ කොහොමද කියලා බලමු. 3-5 බෙදලා තමයි සාමාන්‍යයෙන් මඩු මාළු හදන්නේ. මේ මිරිස් මෙතන මිරිස් තියෙනවා. මේ මිරිස් කරල් වේලිච්ච මිරිස් කරල් කිහිපයක් ගන්න. ගම් මිරිස් ටිකක් දාන්න. ඒක හොඳට රන්වන් පාට වෙනකන් බදින්න ඕනේ. ඔයාලා ඉස්සෙල්ලම මිරිස් ටික මේ බෙද ගන්න. මොකද නැත්තම් අනිත් 3-5 ඉක්මනට බෙදනවා මිරිස් ටික බෙදෙන්නේ නැහැ. මිරිස් හොඳට රන්වන් පාට වෙන්න ඕනේ. ඊට පස්සේ තව අපිට අවශ්‍ය වෙනවා එන්සල් එකක්, කරාබු නැට්ටක්, කුරුඳු පොත්තක්. ඊට පස්සේ මේ කොත්තමල්ලි ටිකක්, උළුහාල් අමු උළුහාල් ඇට ටිකක්, හාල් ඇට ටිකක්, මහදුරු පොඩ්ඩක්, තේ හැඳි භාගි ගන්න මාළු 250කට සෑහෙන්න. මේ හේින්දුරු තව පොල් ටිකක් ඕනේ. එහෙනම් ඉතින් දැන් අපි බලමු කොහොමද 3-5 ටික ඉස්සෙල්ලා හදාගන්නේ කියලා.